මීයන්ව මරාගෙන කන්න කිව්වොත් ඔයාට කොච්චර අපිරිය හිතේද? ඒත් තමන්ගේ ප්‍රධානතම ආහාරය මීයන් මරාගෙන කෑම කරගත්ත ගමක් තියෙනවා කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඔව්, ඔයාට විශ්වාස කරන්නම වෙනවා. මොකද මේ ගමේ මිනිස්සු ඇත්තටම මීයන්ව මරාගෙන කනවා. ඉතින් ඇයි මේ මිනිස්සු මීයන්ව මරාගෙන කන්නේ? මීයන්ව උයනව ඇත්තේ කොහොමද? එතකොට මේ හදාගත්ත මීයෝ මොන වගේ රසක් ඇතිද? ඉතින් මේ හැම දෙයක්ම දැනගන්න වීඩියෝ එකේ අවසානයේ වෙනකල් රැඳිලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තාමත් ඔයා දැනුම් පොඩිය සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගෙනම යමු වීඩියෝ එකට. මීයන්ගේ මස් කනවා කිව්වම ලංකාවේ ඉන්න අපිට නම් ඒක ටිකක් අප්පිරිය හිතෙන දෙයක්. ඒත් වියට්නාමයේ ගම්මානවල ඉන්න මිනිස්සුන්ට නම් ඒක බොහොම සුලභ දෙයක්. විශේෂයෙන්ම වියට්නාමයේ ප්‍රධානම නගරයක් වන හෝ චි මින් නගරේ මීමස් උණු කැවුම් වගේ විකිණෙනවා. වියට්නාමයේ මීමස් වලට තියෙන ඉල්ලුම කොච්චරද කියලා කියනවා නම් එයාලා කාම්බෝජයෙන් මීමස් ආනයනය කරනවා. මොකද ඒ තරමටම මිනිස්සු මීමස් කනවා. මීයන් දඩයම් කිරීම වියට්නාමයේ එක්තරා විදිහක කලාවක්. අස්වැන්න නෙළන කාලයට පස්සේ ගොවියන් හා දඩයම්කරුවන් කුඹුරුවලට ගිහින් මීයන්ව ඇල්ලීම සිද්ධ කරනවා. සමහර ගොවීන් මේ මීයන් ඇල්ලීම සඳහා තරඟ පවා පවත්වනවා. ඒ කොහොම වුණත් ඒ අල්ලන මීයන් මීළඟට හොඳින් පිරිසිදු කරලා බොකු බඩවැල් ඉවත් කරනවා. සමහර විට එහෙම කිව්වම ඔයාට ටිකක් අප්පිරියාවකුත් ඇති වෙනවා ඇති. ඒත් වියට්නාම ජාතිකයන්ට නම් මීමස් කිව්ව ගමන් කියලා ගිලනවා. ඒ තරමටම එයාලා ඒකට ආසයි. ඉතින් ඊට පස්සේ බොකු බඩවැල් අයින් කරපු මීමස් දුම් ගහලා කල් තියා ගන්නවා. ඉතින් දැන් ඔයාලා බලනවා ඇති මේ මීමස් කන්නේ කොහොමද කියලා. ගොඩක් වියට්නාම ජාතිකයෝ මීමස් බාබකියු විදිහට කන්න කැමැත්තක් දක්වනවා. කෝට් එක ගහපු මේ විදිහේ මීමස් වියට්නාමයේ බොහොම ප්‍රසිද්ධයි. ඉතින් ඇත්තටම මේ මීමස් කෑමට ගන්න තරම් ආරක්ෂිතද? ඇත්තටම මේ මස්වල ආරක්ෂිතභාවය ගොඩක් අඩුයි. මොකද මේ රටවල ආහාරයට යොදා ගන්න මීමස් ගොඩක් අපිරිසිදුයි. ගොඩක් මීයන්ව අල්ලගන්නේ වියට්නාමයේ මඩ වගුරු වලින්. ඒ වගේම කාම්බෝජයෙන් වෙන්නන මේ මීමස් ප්‍රමිතියෙන් තොරයි කියලයි වෛද්‍යවරුන්ගේ මතය. ඒ කොහොම වුණත් හොඳින් පිසගත් හෝ රෝස්ට් කරගත් මීමස් පරිභෝජනයේ ප්‍රශ්නයක් නෑ කියලයි වියට්නාම ජාතිකයෝ කියන්නේ. ඒ වගේම ඔයා දන්නවද වියට්නාමයේ මීමස් වල මිල කුකුල් මස් වල මිලටත් වඩා ඉහළයි කියලා? ඒකෙන් ඔයාලට හිතාගන්න පුළුවන් නේද වියට්නාමයේ තුල මීමස් වල වටිනාකම? එයාලා කියන විදිහට මීමස් වල රස ඌරු මස් වලට බොහෝ දුරට සමානයිලු. මාෂ් මිලෝස් වගේ හැපෙන සුළු ගතිය නිසාම ගොඩක් වියට්නාම ජාතිකයන් මේ මීමස් වලින් හදපු ආහාරවලට ගොඩක් පෙරේතයි. ඉතින් මීමස් කෑල්ලක් කන්න ඔයා තාසද? එහෙනම් අනිවාර්යෙන් මීමස් ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරමු. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෝ අතරේ මතක ඇතුව ෂෙයා කරමු. තවත් දවසක වීඩියෝ එකකින් හමු වෙනකල් ඔයාලට සුබ දවසක්.